තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්ති YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම අයිබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ මාතෘකාව වරන් සම්බන්ධව අපි මුලදී මූලාරම්භයේ ඈත අතීතයේ ඉඳලා අපි දන්න කියන වැඩිපුරම පිරිසක් දන්න දැනුවත් ඉන්න වැඩිපුරම පිරිසක් පිහිට ලබාගත්ත ආරූඪ නොහොත් අසිහිවරම වරන් සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා වරන් ප්‍රභේද සම්බන්ධ. මොකද මේ ලිපි මාලාව එක දිගට කරගෙන යන්න ඕනේ. මොකද මේ පිළිවෙල නැත්තම් වෙනස් වීමක් වෙන හින්දා අපි වරන් සම්බන්ධව අපි සිහිවරන් සම්බන්ධව කතා කරා. මේ සිහිවරන් සම්බන්ධව අවසානට කතා කරන්න ඕනේ. නමුත් මම ඉස්සෙල්ලා කතා කරා මොකද මගේ අරමුණ මේ සිහිවරන් නැත්නම් ආකර්ෂණ වරම් කියන ඒ වරම් සම්බන්ධව බොහෝ විට මේ සමාජයේ දැනුවත් භාවය මදි. මොකද හුඟක් කට්ටිය දන්නේ අද මේ කතා කරන අසීවරම නැත්තම් ආරූඪයක්කින් කෙරෙන වරම මේ සම්බන්ධව බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේකේ අභ්‍යන්තරේ මොකද්ද තියෙන්නේ කියන එක හුඟක් කට්ටිය දන්නේ නැහැ. වරම් දරුවෝ දන්නෙත් නැහැ. සමහරක් වෙලාවට මේ පිටක් බලාගෙන යන මේ අහිංසක අනිත් මිනිස්සු දන්නෙත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කාලේ අපි පුංචි කාලේ අපි දැක්කේ අපිට කිව්වේ දෙයියන් මායන් එනවා. එහෙම නැත්තම් දෙයියන් නටනවා. ඔන්න ඔය වචන වලින් මේ වරන් ස්වභාවය හැඳින්නුවා. මොකද මේ වරන් ශේෂ්ත්‍රයේ මේ අදුසමාන ලෝකයේත් එක්ක රාජකාරී කරන වරම් ශේෂ්ත්‍රයේ ඉස්සරලාම හම්බෙන වරම තමයි ආරූඪයකින් කියන වරම. කොහොමද මේ වරම සිද්ධ වෙන්නේ කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කිසිම දවසක දෙවිවරු ඇවිල්ලා මේ කුණු කයක් තියෙන අපේ කයට බම්බයක් උස තියෙන නේද කුණු කය 32ක් කුණු සම්බන්ධ කරගෙන සැකසෙච්ච මේ පංච මහා භූතයන්ගෙන් සැකසෙච්ච මේ කයට දෙවි කෙනෙක් ඇවිල්ලා කවදාවත් ආරූඪයක් වෙන්නේ නැහැ. එතකොට කවුද මේ ආරූඪය ගන්නෙ කියලා කිව්වහම වාහන දරුවා කියන්නේ වරම ක්‍රියාත්මක කරන කෙනා. නැත්තම් වරම අරගෙන යන කෙනා, කරගෙන යන කෙනා. දේවාලයේ ප්‍රධානියා වරන් දරුවා. වරන් දරුවාගේ නැත්තම් වාහන දරුවාගේ මේ භවය තුල වැඩිපුරම වෙන්නේ මේ භවය තුල මිය පරලොව ගිය තමන්ගේ සමීපෙන් ඇසුරු කරපු ආච්චි, සීයා, නැන්දා, මාමා, තාත්තා, අම්මා කියන මේ ඥාතිත්වය මිය ගියාට පස්සේ එතනින් එහාට යන්න නිදහස් වෙන්න අපි කියන්නේ නිදහස් වෙන්න කියලා. පින්කුසල් යම් මට්ටමක් තියෙන්න ඕනේ මේ කාරණාවට එන්න. මොකද දේවාවසරයක් නැත්නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියමුකෝ දේවාවසරයක් ලැබෙන්නේ නැත්නම් ඊට පස්සේ තියෙන යක්ෂ දේවතාවුන් වහන්සේ, යක්ෂ දේවතා, කඩවර දේවතාවුන් වහන්සේ, කම්බිලි දේවතාවුන් වහන්සේ, මහසොන් දේවතාවුන් වහන්සේ, කාලිමෑණියෝ වගේ ඒ දේහාඳුරු දේවතාවුන් වහන්සේලාගෙන් වත් අවසරයක් ලැබෙන්නේ නැහැ පිනක් කුසලයක් පොඩ්ඩක්වත් නැත්තම්. එතකොට මෙන්න මේ ඥාති කරන්නේ එයාට නිදහස් වෙන්න පින කුසලයේ මදි නම් සමහරක් වෙලාවට ඒ තමන්ගේ ජීවත් වෙලා ඉන්න සුජීවත්ව ඉන්න පින තියෙන ඒ වගේම කයට යන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ අදාළ කෙනෙක් තෝරගෙන දේවතාවුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා හෝ යක්ෂ දේවතාවුන් වහන්සේ යක්ෂ සේනාධිපති කෙනෙක් ළඟට ගිහිල්ලා හෝ යම් කිසි අවසරයක් ඉල්ලගෙන මේ පින මත කුසලයේ මත සමහරක් වෙලාවට මේ ඥාතියා යම් කිසි කාලයක් ඒ දේවතාවුන් වහන්සේලා සමීපේ යම් රාජකාරී වලට පෙරමිලා කරලා දීලා ඒ වරම් ස්වභාවය නැත්නම් වරම් අවසරය අරගෙන ඇවිල්ලා ඒ දරුවත් තුලට කය තුලට ඇතුල් වෙලා මේ ආරම්භ කරනවා
වරමක් සම්බන්ධ වරන් ස්වභාවයක් ආරම්භ කරන එක ආරූඪයකින්. මේ වරම තුල වරන් දරුවා ඇත්තටම දන්නේ මොකද්ද වෙන්නේ කියලා. මෙතන ක්‍රියාත්මක වෙන්නේ ඥාති බලවේගයේ ක්‍රියාව පමණයි. හේතුව ඒ ඥාති බලවේගයට නැත්නම් ඥාතියාට තමයි ඥාති දේවතාවුන් වහන්සේට තමයි මේ වරම තියෙන්නේ. එහෙම නැතුව වරන් දරුවට නෙවෙයි. අපි දැනගෙන හිටියේ ඒ කාලේ දැනටත් බොහෝ දෙනෙක් දැනන් ඉන්නේ මෙන්න මේ වරම කරගෙන යන වාහන දරුවට තමයි වරම තියෙන්නේ කියලා නැහැ. වරම තියෙන්නේ ඒ අදාළ ඥාතියට. වරන් අවසරය තියෙන්නේ ඒ අදාළ ඥාතියට. සමහරට එක ඥාතියෙක් වෙන්න පුළුවන් ඉන්නේ. සමහර දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න පුළුවන්. බොහෝ දුරට ඒට වැඩිය ඉන්නේ නැහැ. අඩුයි. හුඟක් අඩුයි ඥාති ස්වභාවය. මොකද ඒ අදාළ ඥාතියම තමයි අදාළ දේවත්වය හරහා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ යක්ෂ සේනාධිපතිවරුන්ගේ අවසරය අරගෙන මේ රාජකාරී කරන්නේ. ඒකයි ඔය හුඟක් දුරට කඩවරප්පච්චිගේ නම භාවිතා කරනවා, ගම්බිලියප්පච්චිගේ නම භාවිතා කරනවා, කාලිමෑණියුගේ නම භාවිතා කරනවා සමහරක් තැන්වල. එතනින් එහාට ගිහපු දේවත්වයට ගත්තට පස්සේ අම්මා මගේ මතු බුදුන් සත්පත්තිනි අම්මගේ නම භාවිතා කරගෙන එහෙමත් නැත්නම් විෂ්ණු දෙවි හාමුදුරුවෝ දක්වා නම් භාවිතා කරගෙන එක ඥාතියෙක් තමයි මේ දේවල් කරගෙන යන්නේ. එතකොට මේ ආරූඪ වරම් බොහෝ දුරට යක්ෂ දේවතාවුන් වහන්සේලා සම්බන්ධ කරගෙන තමයි කරන්නේ. සත්පත්තිනි අම්මා මූලික වරන් අවසරයක් අරන් ආවත් සත්පත්තිනි අම්මගෙන් වරන් අවසරයක් අරන් ආවත් ක්‍රියාත්මක කරන්නේ අම්මා සෝංකාලී අම්මා. ඉතින් ඒ වගේ කතරගම දිහාඳුරන් වහන්සේකින් වරන් අවසරයක් අරන් ආවත් වැඩ කරන්නේ කඩවරප්පච්චි. දෙරිඹුණ දිහාඳුරන් වහන්සේ වරන් අවසරයක් අරන් ආවත් බොහෝ විට කම්බිලි දේවතාවුන් වහන්සේ ඔය ඔක්කොටම සම්බන්ධ වෙනවා ශූන්‍යන් දෙවි හාමුදුරුවෝ වහන්සේ ගම්බරප්පච්චිගේ අවසරයක් කරගත්තාට පස්සේ. ඉතින් මේ වරන් සීමාව තුළ කෙරෙන්නේ මේ දරුවන්ගේ මේ වරන් ආරූඪ වරන් කියන ස්වභාවය සීමයි. එයාලට යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට යන්න බෑ. මොකද ඥාතියාගේ පින මත, ඥාතියාගේ පින කුසලයේ මත, ඥාතියාගේ ක්‍රියාකාරීත්වය මත ඥාතියට කරන්න පුළුවන් සීමාවක් තියෙන. සීමාවෙ තමයි වැඩ කරන්න හම්බ වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ. සමහරක් වෙලාවට ඒ අයට හුඟක් දුරට ශාස්ත්‍ර නේද පේන මාලාව ශාස්ත්‍ර කියන වරම තමයි හුඟක් දුරට ලැබෙන්නේ. ඒකත් එක්කම යම්කිසි කැපුම් අවසරයක් ලැබෙන්න පුළුවන්. එතකොට උයන් ගෙඩි නැත්නම් පොල් ගෙඩි වලින් කරන යම් දේවල් කරන්න පුළුවන්. පඳුරු ගැට ගැසීම් කරන්න පුළුවන්. හුඟක් දුරට සත්පත්තිනි අම්මගෙන් හෝ ගම්බර දෙවිහාඳුරන් වහන්සේගෙන් වරන් ස්වභාවයක් ආවොත් ඖෂධ වරම නැත්නම් ලෙඩසුව කිරීමේ සම්බන්ධ වරන් සීමාවක් ලැබෙන්නත් පුළුවන්. තව බොහෝ විට බොහෝ දේවල් වරම් අවසර ලැබෙනවා. මම කෙටියෙන් කියන්නේ පොඩි ප්‍රමාණයක්. මොකද කඩවරප්පච්චිකින් වරමක් ආවොත් හුඟක් ප්‍රබලයි. කැඹුරුම හුඟක් ප්‍රබලයි. සෝංකාලී අම්මගෙන් වරම් මාලාවක් කරන් ආවොත් ඇත්තටම කැඹුරුම ප්‍රබලයි. මොකද ඒ දේවතාවුන් ඥාති කරන්නේ මේ වරන් දරුව නැත්නම් වාහන දරුවට වාහන දරුවයි කය උපයෝගී කරගෙන ලෝක සත්‍යයට පිහිට වෙලා යම්කිසි පඳුරක් අර වරන් දරුවට යැපෙන්න එපේ. වරන් දරුවට ලබා දීලා පින කුසලයේ රැස් කරගෙන ඒ අයගේ අරමුණට යන එක තමයි මේ ආරූඪ වරන් වලින් කෙරෙන්නේ. හැබැයි ලොකු බන්ධන සමහරක් තියෙනවා. ලොකු බන්ධන මහා සෝන්පාලියන රීරියක්ෂ බන්ධන එහෙම කපන්න අමාරුයි මේ අයට. සමහරට කපනවා. කැපුවත් කැපෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ඉන්න වරන් දරුවන්ට අපි කියමුකෝ සිහි වරන්ලාභී කරනවා මේ ආරූඪ වරන් දරුවෙක් ළඟට ශාස්ත්‍රයක් බලන්න. කවදාවත් ඒ සිහි වරම්ලාභියට අදාළ හරි වරම් ස්වභාවය දැනගන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ වරන් දරුවාගේ ඒ ඥාති දේවතාවුන් වහන්සේ සමහරක්කට බලන්න පුළුවන් ප්‍රමාණي අඩුයි. ඒ කට්ටිය දකින්නවා අර සිහි වරම්ලාභියාගේ යට ඉන්න දේවතාවුන් අපි කඩවරප්පච්චි, කම්බිලියප්පච්චි, කාරිමෑණියෝ ඒ කට්ටිය දකින්නවා. හැබැයි උඩ ඉන්න ප්‍රබල මහා ශාක්‍ය දේවරුගේ ශක්තිය කවදාවත් මේ අය දකින්නේ නැහැ. හොයා ගන්නත් බෑ, අඳුර ගන්නත් බෑ, කියා ගන්නත් බෑ. සමහරක් අය කියන්නේ මා ශාස්ත්‍රය බලන්න ගියා කිසි දෙයක් කියුන්නේ නැහැ කියලා. ඒක තමයි මේකට හේතු වෙන්නේ. එතකොට සීවරන්ලාභී සහ ආකර්ෂණලාභී දැනගන්න ඕන. තමන්ගේ දේ දැනගන්න පුළුවන් වරම් ශක්තියක් තියෙන කෙනෙක් ළඟට කියලා මේ වැඩේ කරගන්න. හුඟක් දුරට සීවරම් කට්ටිය අනාථ වෙන්නේ සීවරම් කට්ටිය හුඟක් කට්ටිය ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මෙන්න මේ හැම දකින වරම්
දේවල් වලට ගිහිල්ලා එයාලා ගැන හොයන්න ගියාම. ඉතින් මේ වරන් ස්වභාවයේ අපි මේ ගොඩක් කතා කරන්න යන්නේ මේ ගැන දන්න හින්දා හුඟක් දෙනෙක් මේ වරම ගැන කතා කරන්නේ එතනින් එහාට යන්න පිළිවෙල හදා ගන්න ඕන නිසා. ඉතින් මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්න යන්නේ ඔබ දිගට තවත් හොයන්න තව බොහෝ දෙනා මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔබ හොයලා බලන්න තවත් මේ සම්බන්ධව ඔබට දැනගන්න කාරණාවක් තියෙනවද නැද්ද කියන එක. හොඳයි. එහෙනම් මේ වීඩියෝ එක මම අද දවසේ නතර කරනවා. වැඩි කතා කරන්න යන්නේ ඉදිරියේදී තව ඊට පස්සේ තියෙනවා අපිට කතා කරන්න අඩ සිහිවරන් ස්වභාවය, ඊට පස්සේ සිහිවරන් ස්වභාවය, ආකර්ෂණ වරන් ස්වභාවය. අපි සිහිවරන් කතා කරා නැවතත් කතා කිරීමක් කරනවා ඉස්සරහදී. එහෙනම් මේ වීඩියෝ එක අහලා ඒ වගේම ශ්‍රී විෂ්ණු ශක්තිය YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි. විෂ්ණු දෙවිය බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිරත්නයේ ආශිර්වාදයෙන් ලැබිලා ශ්‍රී විෂ්ණු ශක්තිය ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේගේ මහා දේවතාවුන් වහන්සේ ගණේශරප්පච්චතුළු මේ ਸਰව දේව මණ්ඩලයේම ආශිර්වාදී ආරක්ෂාව ලැබිලා ඔබගේ ගමන යහපත් අයුරින් ගමන් කරන්න හැකියාව ලැබෙන්න කියලා අදිෂ්ඨාන කරන ගම මේ වීඩියෝ නතර කරනවා. තවත් වීඩියෝ එක හම්බෙන්න තුරාවට ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ත්වන් සරණයි.